දිව්‍යන් වහන්සේගේ ශුද්ධවන්ත නාමයට ප්‍රශංසා වේවා. අදත් මේ ඉරුදින එනම් සබත් දවසේ උදෑසන දෙවියන් වහන්සේගේ දිව්‍ය වචනය ඔබ ඉදිරියට ගෙන ඒමට මා කැමැත්තක් දක්වනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, දෙවියන් වහන්සේගේ වචනය අපි ජීවත් වන්නේ කෙලෙසද ජීවත් වන්න ඕනේ කෙසේද කියලා අපට පැහැදිලිව සඳහන් කර තිබෙනවා. සම්විධාන වහන්සේගේ ශ්‍රී නාමයට නැවත නැවත ප්‍රශංසා වේවා. මේ උදෑසනේ ශුද්ධ බයිබලයේ මතයුගේ සුභාරංචිය 7 වෙනි පරිච්ඡේදයේ පළවෙනි මේ කුඩා පදයට අපේ සිත යොමු කරමු. නුඹලා විනිශ්චය කර නොලබන පිණිස විනිශ්චය නොකරල්ලා. මේ පළවෙනි පදය කියන්නේ නුඹලා විනිශ්චය කරනු නොලබන පිණිස. අපිට බොහෝ ප්‍රවේශම්කාරීව කිතුණුව වශයෙන් මේ පොළවේ උසස් වටිනාකමක් ඇති මනුෂ්‍ය වශයෙන් ජීවත් වෙන්න බයිබලයේ උගන්වා තිබෙනවා. මනුෂ්‍යකයේ තිබෙන ඊටාම වටිනාකම නම් ඒ මනුෂ්‍යයාගේ තිබෙන වැදගත්කම වටිනාකමයි. ඒ වටිනාකම අපේ ජීවිතයට දෙවියන් වහන්සේ විසින් දී තිබෙනවා. වටිනාකම රැකෙන්නේ අපි කරන ක්‍රියාදාමයන් එසේ නම් ක්‍රියාපටිපාටි තුලින් කියලා දේ වචනයේ නොයෙකු ස්ථානවල ක්‍රිස්තුස් වහන්සේ පොළවේ ජීවත් වන වූ කාලේ පරිච්ඡේද තුළ නොයෙකුත් ගම් නියම් ගම් පසු කරමින් මනුෂ්‍යයාගේ සුබ සාධනය සඳහා මනුෂ්‍යයාගේ විමුක්තිය සඳහා මනුෂ්‍යයා වෙතට ගියා. මනුෂ්‍යයාට උපකාර කරා. මනුෂ්‍යව සුව කෙරුවා. මනුෂ්‍යව නිදහස් කෙරුවා. මනුෂ්‍යයාට බලාපොරොත්තුවක් උන්වහන්සේ ලබා දුන්නා. ප්‍රිය දේවදරුවනි, නුඹලා විනිශ්චය කරනු නොලබන පිණිස හැම වෙලාවෙම මනුෂ්‍යව දෙවියන් වහන්සේ විනිශ්චය කරන්න බලාගෙන සිටින්නේ මනුෂ්‍යයා කරන ක්‍රියාවන් මොනවද කියලා දෙවියන් වහන්සේ විපරම් කරනවා. ඔබ කරන ක්‍රියාව පිරිසිදු නම්, ඔබ කරන ක්‍රියාව අවංක නම්, ක්‍රියාව ගෞරවනීය නම්, ක්‍රියාව උපකාර නම්, සෙනෙහබර නම්, බැහැපත් නම් ඔබ විනිශ්චය නොවන බව දේවචනයේ සඳහන් කර තිබෙනවා. මනුෂ්‍ය විසින් හැම තිස්සෙම අනිත් මිනිහම විවේචනය කරනවා, ක්‍රිටිසයිස් කරනවා, විනිශ්චය කරනවා, ජජ් කරනවා. ඒකට දෙවියන් වහන්සේ කැමති වන්නේ නැහැ. එනිසා මිනිස්සුන්ගේ උස දිහා බලලා, ඒ මිනිස්සුන්ගේ ඇඳුම් දිහා බලලා, ඒ මිනිස්සුන් ගෙවල් දිහා බලලා, ඒ මිනිස්සුන්ගේ යාන වාහන බලලා, ඒ මිනිස්සුන්ගේ රැකියාව බලලා, වේතනාව අහලා දැනගෙන ඔවුන්ගේ මුදල් නොයෙකුත් දේවල් වලින් මිනිස්සු විවේචනය කරනවා, විනිශ්චය කරනවා. එනිසා ශුද්ධ බයිබලයේ කියලා නුඹලා විනිශ්චය නොකරන පිණිස, නුඹලා විනිශ්චය නොලබන පිණිස. සමා වෙන්න ඕගොල්ලොන්ට විනිශ්චයක් ලැබෙනවා. හැබැයි මේ විනිශ්චය ඔබට ලැබෙන්නේ නැත්තේ අනිත් අය විනිශ්චය නොකරන්න කියලා ජේසුස් වහන්සේ තමන් වහන්සේගේ වචනේ සඳහන් කර තිබෙනවා. ශුද්ධ බයිබලයට එකඟව කිතුණුව රැගෙන යන්න ක්‍රිස්තුස් වහන්සේ ඉතා ඉක්මනට මෙලොවට වැඩම කරන බව දේවචනයේ සඳහන් කර තිබෙනවා. රැල්ලක් කැලලක් නැති උන්වහන්සේගේ මනමාලිය කියන්නේ පිරිසිදු හැඟීම්, සිතුවිලි, කල්පනා, අදහස් වලින් පරිපූර්ණ ජන කොට්ටාසයක් ආය නැති නොවෙන්නා වූ ලොවකට ගෙනියන්න. ඒකට අපි කින්ඩම් ඔෆ් ගෝඩ්, දේව රාජ්‍ය කියනවා. ඒ ස්ථානයට රැගෙන යන උන්වහන්සේ ඉතා ඉක්මනට එනවා කියලා මේ පොළොවදීම
උන්වහන්සේ සඳහන් කරා. ඒ කාලයේම ක්‍රිස්තුස් වහන්සේගේ ගෝල බාලයන්ට ශ්‍රාවකයන්ට අනුගාමිකයන්ට අවශ්‍ය වුණා. උන්වහන්සේ මැරෙන්නත් ප්‍රථම කොයි කාලයද වහන්සේ එන්නේ කියලා. උන්වහන්සේ කිව්වා ඒ කාලවන් ප්‍රස්තාවන් දැන ගැනීම ඔබලට අයිති නෑ. ඒක මංවත් දන්නේ නෑ. මගේ දෙවියන් වහන්සේ, මගේ පියාණන් වහන්සේ, මගේ ආත්මය පමණයි ඒක දන්නේ. සොරෙක් වගේ රහසේ මේ මනුෂ්‍ය පුත්‍රයා දෙවියන් වහන්සේ මෙලොවට ඒ රැල්ලක් කැල්ලක් නැති කිතුුණු සභාව හොඳ ගුණ යහපත් ප්‍රතිපත්වලින් ජීවත් වනා වූ හොඳ ක්‍රියාපටිපාටියන් අනුව තමන්ගේ ජීවිතය ගොඩනගාගත් අවයි ගෙනියන්න එනවා. ශුද්ධ බයිබලය කියන්නේ එක්කින් එකාගේ ක්‍රියාවේ ප්‍රතිඵල දෙන පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ විගස එනසේක කියලා. දෙවියන්ට ස්තුති ප්‍රශංසා වේවා. ඔබගෙත් මගෙත් ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ශ්‍රාවකයෝ අනුගාමිකයෝ වශයෙන් ප්‍රේමවන්ත දේව දරුවනි එකම බලාපොරොත්තුව දෙවි සමිදානන් එන විට ආදරයෙන් කරුණාවෙන් නිහතමානිකමෙන් පරිපූර්ණ ඒ මේසායා ඒ ජේසුස් වහන්සේ ඒ ප්‍රේමී කුමාරයා මෛත්‍රයෙන් පරිපූර්ණ ජේසු සමිදානෝ එන විට අපි යන්න අවශ්‍යයි. අපි මේ බයිබලයේ කියනවා කොටසක් උන්වහන්සේ එන විට මරණ රසය නොවිඳින්නේය. කොටසක් මැරෙන්න පුළුවන්. ඒ මැරුණත් අපේ ආත්ම ශරීරය කුණු වෙලා පොළොවට දූවිල්ලා අළු වෙලා යනවා. අපේ ආත්ම උන්වහන්සේ එන විට ඉස්සෙල්ලම වලවල් වලින් නැගිටිනවා කියලා තෙසලෝනික පොතේ කියා තිබෙනවා. ඉන්පසුව ජීවත්ව ඉතුරු සිටින හැම දෙනාම වලාකුල් වලින් ඇසපිය ගහන ක්ෂණයකින් ඇද ගන්නවා කියලා දේ වචනේ කියා තිබෙනවා. එනිසා මම ඔබට මේ උදෑසනේ සබත් දස් දින පණිවිඩ නම් අපිට බලාපොරොත්තුවක් සියන සෙනගක්. අපි මෙහෙ මැරිලා ඇස් වැහුවත් ක්ෂණයකින් ඇස් අරිනවා. අපේ ආත්මය මරන්න කාටවත් බෑ. මේ ආත්මය එහෙම නැත්නම් ස්පිරිට් එක ඊටාම වැදගත්. ස්පිරිට් එක ජීවත් වෙන්න නම් අනිත් අය විනිශ්චය නොකරන්න වග බලා ගන්න කියලා ජේසුස් වහන්සේ කිව්වා. අපි ස්පිරිට් එක ආත්මය කෙලස ගන්න. අපේ මනුස්සත්වයේ තියෙන වටිනාකම නැති කරගන්නේ අමනුෂ්‍යයෝ බවට පත් වෙන්නේ. මිනිස්සු තමන්ගේ ක්‍රියාවන් ගැන කල්පනා නොකරන විටයි. එනිසා අනිත් අය විනිශ්චය නොකරන්න අපි වග බලාගත යුතුයි. එනිසා දේව වචනය නැවත නැවතත් කියනවා නුඹලා විනිශ්චය නොකරන ලබන පිණිස. එනිසා දෙවියන් වහන්සේ විනිශ්චය කරන්න එන්නේ ඔබවයි මාවයි. ඒක හරි ලස්සන බුද්ධිමත්ත උන්වහන්සේ කියලා තියෙනවා. අනිත් අය ගැන නෙවෙයි මෙතන කියලා තියෙනවා ඔබත් මමත් ගැන. උන්වහන්සේ එනිසා යමක් අවබෝධ කරගන්න පුළුවන් අයට තමයි මේ ප්‍රකාශ කරන්නේ. යමක් විශ්වාස කරන අයට ඔබත් මමත් දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. හාලෙලූයා දෙවියන්ට නමස්කාර ප්‍රශංසා වේවා. එනිසා භාග්‍යවන්ත දේව දරු කැලක් වශයෙන් දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ දුවනියන් වශයෙන් උන්වහන්සේ අපට සාදරයෙන් ආදරයෙන් කරුණාවෙන් නිහතමානිකමෙන් තමන් වහන්සේගේ වචනයෙන් වදාරන්නේ කුමක්ද? ඔබලා විනිශ්චය නොකරනු ලබන පිණිස ප්‍රවේශම් වෙන්න. එනිසා නුඹලා විනිශ්චය නොලබන පිණිස විනිශ්චය නොකරන්න. අනිත් අය විනිශ්චය කරන්න එපා කියලා කියන්නේ. එනිසා අපි අනිත් අය හැම වෙලාවෙම විවිධාකාර විදිහට මං කිව්ව විදිහට අපි එක එක මිම්මවල් වලට එකිනෙක තරාතරම් වලට වෙන් කරනවා. කැටගරි වලට දානවා මිනිස්සුන්ව. විනිශ්චය කරනවා. මේ මිනිසයා මෝඩයා. මේ මිනිසයා ආඩම්බරයි. මේ මිනිසයා දුෂ්ටයි. මේ මිනිසයා ලෝභයි. මේ මිනිසයා අනිත් අයට උපකාර කරන්නේ නැහැ. මේ හොඳ මේ වගේ අපිට පේන එක අපි හිතනවා ඒක හොඳ දෙයක් කියලා.
හැබැයි අපිට ඒක අයිති දෙයක් නෙවෙයි. තවත් කෙනෙකුට යමක් තියෙන්නේ ඒක එයයි දෙවියන් වහන්සේගේ වැඩක්. දෙවියෝ තමයි දීලා තියෙන්නේ. එයා අනිත් අයට දෙන්නේ නැහැ කියලා අපිට විනිශ්චය කරන්න බෑ. ඒක හරිම අඩුබුද්ධියේ වැඩක්. හරි මන්දගාමී සිතුවිල්ල. ඒ නිසා අපි කොච්චර වෙනස් වෙන්න ඕනද කියලා ඔබ හිතලා බලන්න. මම පුංචි කතන්දරයක් කියන්නම් ඔබගේ අවබෝධය තකා ඔබට මේ දේව වචනය හොඳාකාර වටහා ගන්න. එක මිනිහෙක් හිටියා. ඒ මිනිහයාට මේ ගොඩාක් සල්ලි තිබුණා. ඒ නිසා එයා වටිනා කාර් එකක් ගත්තා. හරිම වටිනා කාර් එකක්. එතකොට මේ කාර් එක නවීන උපාංග වලින් සමන්විතයි. එනිසා යාට හොඳ ඇතුලේ පහසුකම් තිබුණා. හරිම වටිනා කාර් එකක්. එතකොට මේ කාර් එකේ දවසක් මෙයා යම් ස්ථානයකට ගියාට පස්සේ ඔක්කොම එතන හිටිය හුඟක් අය කල්පනා කෙරුවා මේ මනුස්සයාට කොච්චර සල්ලි තියෙනවද? ඇයි මේ වගේ සල්ලි නාස්ති කරලා මෙච්චර ලොකු කාර් එකක් අරගෙන මෙච්චර සල්ලි මේ කාර් එකේ නාස්ති කරන්නේ? මේ සල්ලි දිරිඳුන්ට දෙන්න තිබුණානේ. කොච්චර මිනිස්සු ජීවත් කරන්න තිබුණාද? කැමරන් දෙන්න තිබුණාද? ගෙවල් දේවල් දෙන්න තිබුණාද? තිබුණා මේ ගොඩක් දේවල් කරන්න. ඇයි මෙහෙම කරන්නේ? ඇයි මෙහෙම කරන්නේ? කියලා විනිශ්චය කෙරුවා. මෙච්චර ලස්සන කාර් එකක්, මෙච්චර වටිනාකම ඇතුලේ සාමාන්‍ය කාර් එකක් අපිට මොකද? දෙයියෝ යාට දීලා තියෙන විදිහට එයාට ජීවත් වෙන්න පුළුවන්. එයාට හොඳ කාර් එකක්, හොඳ නිවසක්. අපිට ඒක තේරුමක් නෑ. අනිත් අයට අපිට ඊර්ෂ්‍යාකම් කරන්න, විවේචනය කරන්න, විනිශ්චය කරන්න අපිට අයිතියක් නැහැ. ශුද්ධ බයිබලයේ කියනවා. ප්‍රේමන්ත දේවදරුවනේ මේක දැන් මිනිස්සු දානවනේ මේ ෆේස්බුක් එකේ දානවා ජාලය, අන්තර්ජාලයට දාලා තිබුණා අහවල් කෙනාගේ කාර් එකේ වටිනාකම මෙච්චර, මෙපමණ පහසුකම් තිබෙනවා. එතකොට මිනිස්සු ඒවට කමෙන්ට් දානවා. සමහරක් අය හොඳයි, ලස්සනයි, මේ වගේ ලස්සන මිනිස්සු සමහරක් අය කිව්වා මේවා දිලුදුන්ට කොච්චර පවුල් කීයක් ජීවත් කරන්න තිබුණාද, උදව් කරන්න තිබුණානේ, දෙන්න තිබුණානේ. ඊට පස්සේ මේ කාර් එකේ හිමිකරුවා, අයිතිකාරයා ඔහු කල්පනා කළා ඔහුගේ මේ ජංගම ගිණුමේ මේ ෆේස්බුක් එකේ ඔහු ලියනවා මම මේ කාර් එක ගත්තේ ලොකු මුදලක් ගෙවලා. ඔබලා දන්නවද මම පවුල් කීයක් මේ කාර් එකෙන් පෝෂණය කරනවාද කියලා? එතකොට කිව්වා මේ කාර් එක ඩිසයින් කරපු මිනිහා මම මේ කාර් එක මුදල ගෙවලා ගත්ත මුදලෙන් ඒ මනුස්සයාගේ මුළු පවුලම රැකෙනවා. ඊළඟට මේ කාර් එක මොකක් හරි කම්පැනි එක. ඊට පස්සේ මේ තාක්ෂණය තව කොහෙන් හරි ඇමරිකාවෙන්, නැත්නම් චීනෙන්, නැත්නම් ජපාන් වලින් මේ කොහෙන් හරි ආවා කම්පැනි. දැන් ඔබ බලන්න ඔබගේ ඔරලෝසුව කී තැනක ඉඳලාද ඔබගේ අතට ඇවිල්ලා තියෙන්නේ? ඔබ අරන් තියෙන වෙළඳ පොලේ. ඒ වෙළඳ පොලෙත් කඩේ අයිතිකාරයෙක් ඉන්නවා. එතන සහකාරයෙක් ඉන්නවා. ඒ පවුල් ඔක්කොටම ගෙවන පඩි ඔබ දායක වෙලා තියෙනවා. එතකොට මේ කාර් එක හදන්න, ඒකේ සැලැස්ම කරන්න, ඒකේ ටයර් හැදුවේ තව තැනක, ඒකේ පේන්ට් එක හැදුවේ තව තැනක. හිතන්න පවුල් කීයක් ඔහු නඩත්තු කරලා තියෙනවද? ඒකෙන් මේ කාර් එකට ලොකු ගාණක් ගෙවලා අරගෙන, හැබැයි ඒ වගේම ලොක්කු පවුල් ගානකට උපකාරයක් කරලා තියෙනවා. නිකන් නෙමෙයි කාර් එක අරන් තියෙන්නේ. ඔබ මෝගේජ් කරලා ගත්තත් අනිත් අයට ගෙවනවා. හැමෝම එකකින් පඩියක් අරන් තියෙනවා. මේ පඩිය තමයි මෙයා ගෙවලා හැම කෙනාගේම පඩි. කොතන ආරම්භයේ ඉඳලා ආවද එයාට ඉඳලා පවුල් එකක් නෙමෙයි, පවුල් දෙකක් නෙමෙයි, පවුල් තුනක් නෙමෙයි.
මන් දන්නේ පවුල් 50ද 100ක්ද ඊට වැඩි සංඛ්‍යාවක්ද. කට මෙයා මේ කාර් එකේ ගත්ත මුදල බෙදලා යනවා. ඌ Facebook එකේ දැම්මා. මිනිස්සු එක එක කමෙන්ට් දැම්මට පස්සේ මේ කාර් එක විකුණලා මේ කාර් එකේ සල්ලි වලින් ඇයි මෙයා මෙහෙම ගත්තේ? කොච්චර උදව් කරන්ද මිනිස්සු මේ වගේ හිතනවා. එයා අර එහෙම එයා ලිව්වා එයාගේ ගිණුමේ නැහැ. මම මීට වැඩිය පවුල් එහෙම කාර් එකේ සල්ලි වලින් පවුල් ටිකක් බලන්න පුළුවන්. හැබැයි ඊට වැඩිය මිනිස්සු අපි හිතන්නේ නැති විදිහට මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා. සමහරට හිඟමන් ඉල්ලන එක හරි ලේසි. හැබැයි හැමෝටම හිඟමන් ඉල්ලන්න බෑ. ඔබ හිතනවද හිඟන්නන්ට වඩා හිඟන මිනිස්සු කොච්චර ලෝකේ ඉන්නවද? ඒගොල්ලෝගේ අභිමානය නැති කරගන්න බෑ. එතකොට දිලු අකතනකදී එක බයිබලේ ගෑනු කෙනෙක් එකතු කරලා තෙල් වගේක් ඇගේ විවාහ ජීවිතයට මඟුල් දවසට ඒ තෙල් පාවිච්චි ගන්න හරි ගණන්. එයා ඒ තෙල් කුලාව ගෙනල්ලා ජේසුගේ ඔළුවේ ඉඳලා වැක්කුරුවා. වක්කල එයාගේ ඉසකෙයි වලින් මේ පිහි දැම්මා. ඒ තෙල් ගෙනල්ලා වැක්කුරුවා. තෙල් ඊට පස්සේ බලන් ඉන්න මිනිස්සු කිව්වා එතන ඇයි මේ තෙල් මෙච්චර විනාශ කරේ? මේවා විකුණලා දිලිඳුන්ට දෙන්න තිබුණා. ජේසුස් ස්වාමීන් වහන්සේ කිව්වා දිලිඳුන් ඕගොල්ලොත් එක්ක හැමදාම ඉන්නවා. ඕගොල්ලෝ කරදර වෙන්න එපා. ඈට ඔබලාට පේන්නේ නැති ගැඹුරු දෙයක් දැනුණා. ඈ මාව තැම්පත් කරන්න කලින්ම මේ සුවඳ විලවුන් වලින් මාව ලොකු පුණ්‍ය කර්මයක් කෙරුවා. ඒ නිසා අනිත් මිනිස්සුන්ට විෂන් එකක් තිබුණේ නැහැ මේ ජේසු මෙලොවට ඇවිල්ලා අපු වෙනින් කුරුසියේ මැරෙනවා. මැරිලා පූජා වෙලා පාපයට සමාව මිනිස්සුන්ගේ ලැබලා දීලා උන්වහන්සේ ස්වර්ග ලෝකයට යනවා කියලා. හැබැයි මේ ස්ත්‍රීට ඒක ඈ නොදැනුමත්ව ඈගේ ආත්මය දැන සිටියා. ඒකයි ඈගේ කල්පනා කරේ ඈගේ මගුල් වලට මංගල්‍යයට මේ තෙල් එක තියලා වඩන්නේ නැහැ. මං සදාකාල මංගල්‍යයට ඇතුළු වෙන පිණිස ඈත් නොදැනුමත්ව ඒ තෙල් එක උන්වහන්සේ ඔළුවේ වැක්කුවා. මිනිස්සු විනිශ්චය කෙරුවා. දිලිඳුන්ට විකුණලා මේ තෙල් විකුණලා දිලිඳු කීයක් බලන්න තිබුණාද? ඒ වගේ තමයි අර මනුස්සයා කාර් එක ගැන මිනිස්සු හිතුවේ. හැබැයි මේ මනුස්සයා කිව්වා මම මේ කාර් එක ගත්තට මම නිකන්නේ වෙන සල්ලි කොච්චර මම මේකට වියදම් කළාද? ඒ වියදම් කරපු සල්ලි ඔක්කොමටම දීලා මේ කාර් එක හදපු කෙනාට කාර් එක ඇතුලේ ඉලෙක්ට්‍රොනික දේවල් හදපු කෙනාට, ටයර් හදපු කෙනාට, පේන්ට් කරපු කෙනාට, ඩිසයිනර්ට, මේක විකුණන තැනට, මේක හැදුව තැනට පවුල් කීයද? ඒ මිනිස්සු හිඟන අය නෙමෙයි දිලිඳු නෙමෙයි. හිඟන්න දිලිඳු වෙන්න බැරි අය. ඒ නිසා සමහර කෙනෙකුට අතපාල කැමරට ඉල්ලන්න පුළුවන්. අතපාල ඉල්ලන්නේ නැති දුප්පත් අය කොච්චර ඉන්නවද? ගෙවල් වලට වෙලා. ඒ නිසා මිනිස්සු හිතන්නේ වෙන විදිහකට විනිශ්චය කරන්න එපා. බයිබලයේ කියනවා ඔබ විනිශ්චය කෙරුවොත් ඔබත් විනිශ්චය කරනවා. ඔබ විනිශ්චය නොකරනු ලබන පිණිස විනිශ්චය නොකරල්ලා කියලා කියනවා. ඒ නිසා අපි විනිශ්චය කරනවා උන්වහන්සේ අපිට කියනවා අනිත් අය විනිශ්චය කරන්න එපා. අනිත් අය කුමන වෙලාවකවත් ඔබ විනිශ්චය කරන්නේ නැත්නම් ඔබව විනිශ්චය වෙන්නේ නැහැ. ඔබට දේව ආශිර්වාද වෙනවා. හොඳයි. ඔබව වෙනස් කරගන්න දෙවියන් වහන්සේ ඔබ ගැන සතුටු වෙනවා. ඔබව ආශිර්වාද කරනවා මේ සබත් දවසේ. ස්වාමීන් වහන්සේ ඔබවත් මාවත් ආශිර්වාද කරනසේක්කා. ඔබ හැම කෙනෙක් වෙනුවෙන්ම මම යාඥා කරන්නා. ස්වර්ගයත් පොළොවත් මවල පාලනය කරන්නා වූ ਸਰබලධාරී දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ වචනය අසුවා ඔබගේ දරුවන් බාර ගන්න. මේ වෙලාවේ ආශිර්වාද කරන්න. ඔබ විනිශ්චය නොකරන පිණිස විනිශ්චය නොකරල්ලා කියලා කිව්වා. ස්වාමිනේ අපි කිසිම කෙනෙක්ගේ රූපය බලලා ඇඳුම බලලා ඒගොල්ලන්ගේ වත් පොහසත්කම කිසි දෙයක් බලලා නිවස බලලා ඔවුන් ගාව තිබෙන බඩු බාහිර ආදිය බලලා විනිශ්චය නොකරන පිණිස අප විනිශ්චයට අහු නොසන පිණිස අපිට කරුණාව දෙනසේක්වා. අපේ ඇස පිරිසුදු කළ මැනව, කන පිරිසුදු කළ මැනව, කට පිරිසුදු කළ මැනව, අත පිරිසුදු කළ මැනව, මුළු ශරීරයේ අවයවම පිරිසුදු කළ මැනව. විනිශ්චයට අසු නොවන පිණිස ඔබ වහන්සේ අපිට කරුණාව දෙන මැනව. අනිත් අය විනිශ්චය නොකිරීමෙන් අපව රැක ගන්න උදව් කරන්න. මේ උදෑසන ඔබගේ දිව්‍ය හස්තයට බාර කරන ඔබගේ හැම දරුවෙක්ම දේව ආශිර්වාදයෙන් ආශිර්වාද කළ මැනව. පියාණන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ, සුද්ධාත්මයන්ගේ ආශිර්වාදය